ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවනේ ක්‍රිකට් රසිකයන් හැමෝම මේ වෙද්දි ක්‍රිකට් රසිකයන් හැමෝම දන්නවා ඉතාමත් කාර්යබහුල කාල සීමාවක් තමයි ඉතින් මේ ආරම්භ වන්නේ. ඉතින් අපි හැමෝම දන්නවා WTC නැත්නම් World Test Championship එකේ අවසාන මහා තරගයේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැදගත්ම ක්‍රීඩාංගණයක් වන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා ඊයේ දිනේදී. ඉතින් මේ වෙද්දිත් දන්නවා අවසාන මහා තරගයේ තේරීපත් වූ කණ්ඩායම් දෙකේ තමයි පෙරලිකාර කණ්ඩායමක් වන දකුණු අප්‍රිකානු කණ්ඩායම සමගින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඉතින් ප්‍රථමයෙන්ම ටෙම්බා බවුමා ප්‍රමුඛ දකුණු අප්‍රිකානු කණ්ඩායම කාසිවාසයේ ජයග්‍රහණය කරා. ඉතින් එහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තීරණය වූයේ ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ වගකීම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලබා දීමයි. ඉතින් එය බාරගත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරුවන්ට එම වගකීම ඉතාමත් හොඳින් ඉටු කර ගැනීම නම් නොහකුණා. මොකද ලකුණු 212ක් වැනි අඩු ලකුණු ප්‍රමාණයකට සියලු දෙනාටම දෙවී යාමට සිද්ධ වුණා. ඉතින් එහිදී ස්ටිව් ස්මිත් ලකුණු 66ක්, ඇලිස් කේරි ලකුණු 23ක් ලබා ගත්තා. ඉතින් ඊට අමතරව පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු වේග පන්දු යවන කාගිසෝ රබාඩ කඩලු 5ක් දබා ගත්තේ ලකුණු 51ක් පමණ ලබා දෙමින් ඊට අමතරව මාකෝ ජෙන්සන් හට කඩලු 3ක්ද ලබා ගැනීමට හැකියාව ලබන. ඉතින් මුල් භාගයේදී වේග පන්දු යවන්නන්ට ඉතාමත් හොඳ පාරාදීසියක් වුණත් ඉතින් අවසාන භාගයේ වන විට දඟ පන්දු යවන ක්‍රීඩක එඩන් මාක්‍රම් හටද එක් කඩුල්ලක් දබා ගැනීමට හැකියාව ලැබුණා ප්‍රථම දිනයේදීම. ඉතින් මෙය පන්දු යවන්නන්ට ඉතාමත් හොඳ තනතිල්ලක් වෙයි. පසු කාලීනව නැත්නම් දින 2-3ක් පමණක් යන විට දඟ පන්දු යවන්නන්ටත් හොඳ තනතිල්ලක් වෙයි. මොකද වේග පන්දු යවන්නන්ගේ ඉතාමත් වේගවත් පන්දු හමුවේ තනතිල්ලේ සිදුවන වූ පැලීම් පිපිරීම් නිසා දඟ පන්දු යවන්නන්ටත් ඉතාමත් පහසු වෙයි පීඩනයක් එල්ල කරන්න නැත්නම් තර්ජනයක් වෙන්න පිතිකරුවන්ට. ඉතින් ප්‍රධාන වශයෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග සසඳද්දී ඉතින් තමත් හොඳ පන්දු යවන්නෙක් ඉන්නවා. කේෂව මහරාජ ඉන්නවා දකුණු අප්‍රිකානු කණ්ඩායම. ඉතින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙත් නේතන් ලයන් ඉන්නේ. මෙම තරගයේ මෙම කණ්ඩායම් දෙකම ඉතාමත් සමබර කණ්ඩායම් දෙකක් දක්ෂතාවයෙන් වගේම තමයි ඔවුන්ගේ හැකියාව නදිනුත් ඉතාමත් හොඳ කණ්ඩායම් දෙකක්. ඉතින් පිළිතුරේම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායමට සිදු වූයේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන්ගෙන් දැඩි පීඩනයක්. මොකද ප්‍රධාන වශයෙන්ම මිචෙල් ස්ටාක් ප්‍රමුඛ පැට් කමින්ස් සහ ජොස් හේසල්වුඩ් කියන ප්‍රධාන වශයෙන් මේ ප්‍රධානතම වේග පන්දු යවන්නන් තුන් දෙනා ඉතාමත් හොඳින් ඔවුන්ට පීඩනයක් එල්ල කරා. ඉතින් මිචෙල් ස්ටාක් ලකුණු 10කට කඩලෝ 2ක් දබා ගැනීමට හැකියාව ලැබුණේ. ඒ වගේම තමයි ජොස් හේසල්වුඩ්ත් එක් කඩුල්ලක්, පැට් කමින්ස්ත් එක් කඩුල්ලක් බැගින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 43ක් පමණක් රැස් කරගෙන ඊයේ දිනේදී තරගය නිමා කරද්දී ප්‍රධාන වශයෙන්ම ප්‍රථම දිනයේ තරගය නිමා කරද්දී කණ්ඩායම් දෙකම රැස් කරගෙන තිබුණේ ලකුණු 255ක් පමණයි. ඒ කඩලු 14ක් දැවී ගොස්. ඉතින් දකුණු අප්‍රිකානු ඉනිම පිළිබඳ සලකා බලද්දී ඔවුන්ගේ ප්‍රථම ඉනිම ඊයේ දිනේදී තරගය නිමා කරන විට ලකුණු 43කට කඩලු 4ක් දැවී ගොස් තිබුණා. ඉතින් මේ වන විටත් පිටියේ රැඳී ඉන්නේ ඩාවිඩ් සමගින් ටෙම්බා බවුමා. ඉතින් නායක ටෙම්බා බවුමාට ලොකු පීඩනයක් වගේම උට වගකීමකුත් තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම මේ වන විට ලකුණු 169ක් පිටුපසින් ඉන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට වඩා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තවත් කඩලු 7ක් පමණයි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රථම ඉනිමේදී දවා ගන්න තියෙන්නේ. ඉතින් අපි බලමු අද තරගයේ ශ්‍රී ලංකා වෙලාවෙන් සවස් 3ට ආරම්භ වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ටෙස්ට් ශූරතා තරගාවලිය වගේම තමයි ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ සියලුම සවිස්තරාත්මක තොරතුරු වෙන ඔබ යාවත්කාලින් කිරීමට අප සූදානම්. ඉතින් අනිවාර්යයෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. පහළින් තියෙන බෙල් එකනේ ක්ලික් කරලා අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් කරන්න. ඉතින් ඔයාලගේ කමෙන්ට් එකත් පහළින් කමෙන්ට් කරන් යන්න.